24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. සුබ උදෑසනා, good morning. කොහමද? තවත් ලස්සන උදෑසනක ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවින්ද යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් බෙන්න පාස්ටර් ඔස්මන් උදෑසනම ඔබගේ ලස්සන නිවසට වැඩපොළට ඇවිල්ලා සිටිනවා. අද සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනය අසලා යාත්නා කරලා දවුද ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න අපිත් එක්ක එකතුලා ඉන්න අලුත් අය, පරණ අය, ඔබ හැම කෙනෙක්ම තම ආදරයෙන් සහ ගෞරවයෙන් මන් ඩේලි ඩිවෝෂන් එකට පිළිගන්න කැමතියි. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක් ගොඩනගා ගන්නට අපි හැමෝම මහන්සි වෙනවානේ. උදේ ඉඳන් රැකියාවට යන්නේ, ඉගෙන ගන්නේ, හැම දෙයක්ම කරන්නේ ජීවිතේ ලස්සන කරගන්න. නමුත් ප්‍රතිඵලයේ ගොඩක් වේලාවට හරිම ටිකයි. නමුත් මම ඔබට කියන්නම්, බොහෝ අයගේ ජීවිතේ කොච්චර මහන්සියලා කොච්චර ලස්සන කරගත්තත් මරණය සමග සියල්ල අවසන් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ සමග ගමන් කරන මනුෂ්‍යයාගේ ජීවිතය මේ මහ පොළොව මතරක් නොවේ, මරණයෙන් කෙලවර නොවන සදා කාලයටම ලස්සන වෙන්න යනවා. ඒ ගැනයි අපි උදයෙන් උදය අපි ඉගෙන ගන්නේ. ජීවිතේ ලස්සන කරගන්න ඕනේ. අපේ මේ මහ පොළොව මත ඉඳ විතරක් නෙවෙයි, අපේ සදා කාලයම ලස්සන කරගන්න ඕනේ. එහෙමනම් අදත් දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් අපි කියවලා අපේ ජීවිතේ ලස්සන කරගන්න අපි අදිටන් කරගමු. ගන්න බයිබලයේ අතට මාත් එක්ක සද්දනගලා කියන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, ඔබට ස්තුති කරනවා ඔබගේ වචනය නිසා. මේ දේ වචනේ කියා විශ්වාස කරනවා. මේ ජීවමාන වචනේ කියා විශ්වාස කරනවා. අද දවසේ දේ වචනේ කියවන්නටත්, ඒ මෙනෙහි කරන්නටත්, ඒ අනුව ජීවත් වෙන්නටත් මඩ උපකාර කරමෙනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්, ආමේන්. අදත් මම ඔබත් එක්ක බෙදා ගන්නට යනවා යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ සහ 10 වෙනි පදේ. සියල්ලට වඩා සිත රැවටිලි කාර්ව තිබේ. ඒක දුෂ්ටව තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? ස්වාමින් වහන්සේ වන මම එකිනෙක කෙනාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කරමි. ඇමරිකාවේ එක ප්‍රාන්තයක එක කට්ටියක් මේ මිනිස්යන්ව සෝදිසි කරන පිණිස යම් දෙයක් වුන් කරවුවා කියලා කියනවා. ඕන් දින 20ක් තුල හරි අමුතු දෙයක් කරා. ඒ අමුතු දේ තමයි සමහර කඩවල ඔවුන්ගේ කඩවලට එන පාරිභෝගිකයන්ට භාණ්ඩ කීපයක් සල්ලි නොගෙවා අරන් යන්න පුළුවන් ඒ වෙලාවේ. ඒත් එක්කම උන්ට දෙනවා ඇල්ලොප් එකක්. එක හා සමානව ඔබ ගෙදර ගිහිල්ලා ඒ ඇල්ලොප් එකට ඒ මිලදී ගත්ත බඩුවල වටිනාකම ඒකේ දාලා අපිට නැවත එවන්න කියලා. දින 20ක් ඇතුළත 26000ක් පමණ කට්ටිය බඩු අරන් ගිහින් තිබෙනවා. නමුත් පිළිතුරු එවලා තියෙන්නේ 580 දෙනෙක් පමණයි. ඒ අය අතරත් ගොඩක් අය එල්ලොප්පල කිසිවක් දාලා එවලා නැහැ. සමහර ඒවාට නිකන් කොල කෑලි දාලා එවලා තිබුණා. කීපයක් විතරයි මේ මුදල් එවලා තිබෙන්නේ. එදා යෙරමියාට දෙවියන් වහන්සේ කියන්නේ මේ ඊශ්‍රායෙල් සෙනග ඔවුන්ගේ සිතුවිලි දූෂණය වෙලා තිබෙනවා. ඔවුන්ගේ සිතුවිලි රැවටිලි කාර්ව තිබෙනවා. ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටව තිබෙනවා කියලා. හේතුව එදා ඊශ්‍රායෙල් සෙනග දෙවියන් වහන්සේට
ඔහුගේ තොල් වලින් ඔවුන් නමස්කාර කරා. දෙවියන් වහන්සේ වර්ණනා කරවුවා. නමුත් ඔවුන් ගස්ගල් ස්ථානවල ඔවුන් රූප හදාගෙන ඔවුන් ඒවට නමස්කාර කරා. ඒවට ගෞරව කරා. ඒවට පූජා උප්පු කරා. අනිත් පැත්තෙන් ඔවුන්ගේ තොල් වලින් දෙවියන් වහන්සේට නමස්කාර කරා. නමුත් ඔවුන්ගේ හදවත තිබුණේ රූප නමස්කාරයත් එක්ක, අන්‍ය දෙවිවරු නමස්කාරයත් එක්ක. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඊශ්‍රායල් සෙනගට නුඹලා දූෂණය වෙලා තිබෙනවා. ඔබලගේ සිත රැවටිලිකාරව තිබෙනවා. නුඹලා මිනිස්සුන්ට පේන්ට, අනිත් අයට පේන්ට ඇවිල්ලා මට ගෞරව කරනවා වගේ ඔබ තොල් වලින් ප්‍රකාශ කරනවා. නමුත් සැබෑ ජීවිතයේදී ඔබ රූප නමස්කාර කරනවා. ඔබ ඒවට පුද පූජා කරනවා. මට විරුද්ධව ඔබ කතා කරනවා. අද මේ උදෑසන ඔබගේ ජීවිතේ කොහමද? මගේ ජීවිතේ කොහමද? අද අපි දකින්න දෙයක් තමයි කිතුරුවෝ කිතුරු නොවන බොහෝ අය. ඇත්තටම ඔවුන් කියන දේ නෙවෙයි කරන්නේ. ඔවුන්ගේ පිටස්තර එක නෙවෙයි ඔවුන්ගේ ඇතුළාන්තයේ තිබෙන්නේ. ඔවුන්ගේ සිත් රැවටිලිකාරව තිබෙනවා. ඔවුන්ගේ සිත් මුලා වෙලා තිබෙනවා. ඒවා කාට දැනගන්න පුළුවන්ද? භාර්යාවට පුළුවන්ද තමගේ ස්වාම පුරුෂයාගේ සිතේ තිබෙන දේ? ස්වාම පුරුෂයාට පුළුවන්ද භාර්යාවගේ සිතේ තිබෙන දේ තේරුම් ගන්න? බොහෝ වේලාවට පිටස්තරින් තිබෙන දේ නෙවෙයි. සමාලාට එකට වැළඳ ගන්නවා. නමුත් හිතේ තියෙන්නේ දුෂ්ටකම, සිතේ තිබෙන්නේ කපටිකම, සිතේ තිබෙන්නේ වංචාව. සමාලාට හොඳ වචන අරගෙන ලස්සනට ගෙදරට ඇවිල්ලා හොඳ මිත්‍රයෝ ඇවිල්ලා කතා කරනවා, වාඩි වෙනවා, එකට විනෝදෙනවා. නමුත් හිතේ තිබෙන්නේ දුෂ්ටකම, හිතේ තිබෙන්නේ වැරදි චේතනා, වැරදි කල්පනා. ඒක කාටද තේරුම් ගන්න පුළුවන්නේ? සමහර අය සභාවට එනවා, දෙවියන් වහන්සේට නමස්කාර කරනවා, සමහරට දන ගාලා අඬනවා. ඉරුදර දෙවියෝ ඉවර කළා ගියාට පස්සේ ඉඳන් ඊළඟ දවස් 6ම ගත කරන්නේ ඔවුන්ට ඕන විදිහට. ඔවුන් තොල් වලින් පමණක් නමස්කාර කරනවා. නමුත් ඔහුගේ ජීවිත රටාවෙන් ඔවුන් දෙවියන් වහන්සේට බොරු කරනවා, වංචා කරනවා. සභාවට බොරු කරනවා, පූජකවරුන්ට බොරු කරනවා. සිත අද ඔබේ කොහොම එකක්ද? ඔබගේ තොල් වලින් කරන ප්‍රශංසාවේ ප්‍රකාශ ඔබගේ ඇතුළාන්ත මනුෂ්‍යයා පවිත්‍රව ශුද්ධව තිබෙනවද? මෙතන කියන්නේ සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබෙනවා. ඒක දුෂ්ටව තිබෙනවා. ඒක කාට දැනගන්න පුළුවන්ද? සමහරට ඔබ දේවස්ථානයේ සිටිනවා. සමහරට ඔබ වෙන තැනක ඉන්නවා. ඔබ දේවස්ථානයේ ඉඳමින් ඔබ ඒ දේශනාවට අහුම්කම් දෙනවා, නමස්කාර කරනවා. නමුත් ඔබගේ සිත කොහෙද තියෙන්නේ? අමාරුන්ගේ සිත දූෂණය වෙලා කපටිකම, වංචාව, ඊර්ෂ්‍යාව, මාන්නේ මේ ඔක්කොම පිරලා තිබෙනවා. සමහර වෙලාවට ඒව දැනගන්න සෑහෙන කාලයක් යනවා. සමහරට එකට ඉඳලා නේද? එකට කැම ටික කාලා එකට නේද ඉස්සරහට ගිහිල්ලා ජීවිතේ ටික කාලයක් යනකොට තමයි ඔවුන්ගේ ජීවිතේ ඉන්න සර්පයා එළියට එන්නේ. සමහරට ඒ වෙනකොට ගොඩාක් අලාභ නිසිද්ධ වෙලක් තියෙනවා. ඒ නිසා ඉස්සල්ලා ඔබ වෙනස් වෙන්න. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ජයග්‍රාහී මිනිසෙකු වෙන්න නම් ඔබගේ සිත හරියට තියාගන්න. දෙබිඩි ජීවිතෙන් එළියට එන්න. ඔබ එහෙම ගත කරනවා නම් දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන, දෙවියන් වහන්සේට පමණක් ප්‍රශංසා කරන, දෙවියන් වහන්සේට පමණක් ගෞරව දෙන මිනිසෙකු වෙන්න මහන්සි ගන්න. එදා ඔබ දන්නවා උප්පත්ති පොතේ සොදොම ගොමෝරා විනාශ වෙනකොට දෙවියන් වහන්සේ කියන්නේ ලොත්ගේ භාර්යාවට, ඒ පවුලේ අයට සොදොමින් ඒ කන්දට දිවයන්ට ආපහු හැරිලා බලන්න එපා. නමුත් ලොත්ගේ භාර්යාව ටික දුරක් ගිහිල්ලා ඒ ශරීරාකාරයෙන් පිටතට ආවත් ඇගේ සිත තිබුණේ සොදොම ගොමෝරාවේ. ඒ නිසා තමයි නැවත හැරී බැලුවේ ඇය ලුණු කණුවක් වුණා කියලා කියනවා. අද සමහර අය ඉන්නවා. ඔවුන් යේසුස් වහන්සේ පිළිගෙන සභාවට එනවා, ගැලවීම ලැබුවා කියනවා. නමුත් ඔවුන්ගේ ඇතුළාන්තය වෙනස් වෙලා නැහැ. ඇතුළාන්තේ තාමත් අර වැරදි නමස්කාර විදිහට, රූප නමස්කාර විදිහට තාමත් පේන බලනවා, තාමත් සාත්‍රහන්ට යනවා, තාමත් හඳාන් කුපි අරන් යනවා, තාමත් වෙලා බලනවා,
තාමත් අර ලෝකේ දේවල් බලනවා. හැබැයි කියන්නේ මොකද්ද? මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ඒක කාට දැනගන්න පුළුවන්ද? කාටද දැනගන්න පුළුවන්නේ? ඔබට කවුරු රවට්ටන්න පුළුවන් වුණත්, මට කවුරු රවට්ටන්න පුළුවන් වුණත් අපිට බෑ දෙවියන් වහන්සේ රවට්ටන්න. දෙවියන් වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා. ඔබ හිතනවා නම් දෙවියන් වහන්සේ දකින්නේ 7 වෙනි දවසේ ඔබ සභාවට ඇවිල්ලා කරන දේ පමණක් කියලා. නැහැ මගේ මිත්‍රය. හැම තප්පරේම, හැම විනාඩියෙම, හැම පැයෙම, හැම සතියකම, හැම මාසෙකම, හැම අවුරුද්දක ඔබ කරන කියන හැම දෙම දෙවියන් වහන්සේගේ ඇස් වලට වහන්න බෑ. උන්වහන්සේ දකිනවා. ඒ අනුව තමයි ප්‍රතිඵල දෙන්න යන්නේ. ඔබට කාවර වැට්ටුවා. දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ. ඒ නිසා අපි ඇතුළාන්තේ වෙනස් කරගන්න ඕනේ. අපේ ඇතුළාන්තේ දෙවියන් වහන්සේට ප්‍රිය වූ මිනිසියෙකු වෙන්න ඕනේ. ඒක කරගන්න පුළුවන් කොහොමද? ඔබ පසුතැවිලි වෙන්න. දෙවියන් වහන්සේගේ වචනින් ඔබගේ හදවත පුරව ගන්න. ආත්මයන් වහන්සේගෙන් ඔබගේ හදවත පුරව ගන්න. මොකද එවිට ඔබ පිටස්තර විතරක් නෙවෙයි, ඔබ ඇතුළාන්තයද දෙවියන් වහන්සේට ප්‍රිය ලෙස ඔබට හැඩගස්වා ගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ යෙරමියා 17:9-10 කියන ලෙස ඔබගේ සිත දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස්ව තබා ගන්න. මම නැවත කියනවා, ඔබ කවුරු රැවට්ටුවත් දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ. දෙවියන් වහන්සේගෙන් තමයි අවසාන ප්‍රතිඵලය ඔබට එන්න යන්නේ. ඔබට පුළුවන් ඔබගේ සභාවේ පූජකවරයා රවට්ටන්න. සභාව රවට්ටන්න. ඔබගේ බිරිඳ රවට්ටන්න, ස්වාමිපුරුෂයා රවට්ටන්න. හැබැයි අවසානයේ ඔබමයි රැවටෙන්නේ. ඒ අය යන ගමන ඒ අය ගමන යාවි. අන්තිමේදී රැවටිලා මුලා වෙලා නැති වෙලා නැත්තටම නැති වෙන්නේ ඔබයි. අද මේ වචනේ ඔබටයි. ඔබ එවැනි ජීවිතයක් නම් ඔය රැවටිල්ලෙන් එළියට එන්න. එදා ඊශ්‍රායල් සෙනඟ මං කලින් කිව්වා වගේ ඔවුන් දෙවියන් වහන්සේට තොල් වලින් නමස්කාර කරා, ගිහින් ආපහු අර පරණ නමස්කාර ක්‍රම කරා. අද ඔබ තාමත් ඒ වගේ ජීවිතයක් ගත කරනවා නම් දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න, දෙවියන් වහන්සේට ගෞරවගෙන ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්න. අපි යාත්නා කරමු. ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදාසන යෙරමියා පොතේ 17:9 ඉඳන් 10 දක්වා පදවලින් ඔබ අපිට කතා කරපු නිසා ස්තුතියි. අපට පිටස්තරින් විතරක් නෙවෙයි ඇතුළාන්තයෙන් ඔබ වහන්සේට ප්‍රිය වූ, ඔබ වහන්සේට පිළිගත හැකි යාගයක් ලෙස ඔප්පු කරමින් ජීවත් වෙන්න අපිට උදව් කරන්න උපකාර කරවෙනවා. අපිට වෙනස් වෙන්න උදව් කරන්න. අපේ හදවතින් ඔබට නමස්කාර කරන්න උදව් කරන්න. ඔබ වහන්සේ ඉදිරියේ නිදොස් දරුවෙක් වෙන්න උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේ කවුරු හරි කියනවා නම් පාස්ටර් මම යේසුස් වහන්සේ පිළිගන්න කැමතියි. මං කැමති මගේ පාපයෙන් එළියට එන්න. මේ ආත්මා මාත් එක්ක කියලා යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම් කාර්යාලයට ඔබේ ජීවිතයට දැන් පිළිගන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, මම පව්කාර මිනිසෙක්. මම බොහෝ පව් කර තිබෙනවා. ඔබ කුරුසියේ වැගිරු ලේ වලින් මගේ පාප සෝදලා, මගේ ශාප දුරලලා මා නිදොස් කළ මැනව. යේසුනි, මම ඔබ පෞද්ගලික ගැලවුම් කාර්යස පිළිගන්නවා. මාව දේව දරුවෙකු ලෙස පිළිගත මැනව. අද දිනසේ දේවචනයේ කියවන්නට, එමෙනෙහි කරන්නට, ඒ අනුව ජීවත් වෙන්නත් මට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම් කාර්යස පිළිගත් ඔබ ඉතා ආදරෙන් සහ ගෞරවයෙන් මම සභා පවුලට පිළිගන්න අතර මම උනන්දු කරනවා බයිබලයක් ගන්න, කියවන්න පටන් ගන්න, හැකේ ඉක්මනින් ළඟම තිබෙන සභාවට යන්න. ඒ වගේම ඔබ රෝගී වෙවිල්ල ඇති අද පවුලේ ප්‍රශ්න නොයෙකුත් කාරණා ගැන යාත්නා කරගන්න, යාත්නා ඉල්ලීම් කොල්ලාට තේතු ඇවිල්ලා ඇති. දරුවන් ගැනත් අපි යාත්නා කරමු. එහෙමනම් අපි හැමෝම දැන් යාත්නා කරමු. ආදරවන්ත පියාණෙනි, මේ උදාසන මේ යාත්නාවට සම්බන්ධව ඉන්න මැද පෙරදිග සහ යුරෝපයේ විවිධ දේශයන් වල සිට ඉන්න තරුණ තරුණියන්, වැඩිහිටියන් ඔබට බාරයි. මේ අයගේ ප්‍රශ්නය මුදල් ප්‍රශ්නයක්ද, විවාහ වෙලා දරුවන් නැති ප්‍රශ්නයක්ද, විවාහයට සහකාරී නැති ප්‍රශ්නයක්ද, නඩු ප්‍රශ්නයක්ද, ඉඩමේ ප්‍රශ්නයක්ද, පවුල ජීවිතයේ ප්‍රශ්නයක්ද, දරුවන් සම්බන්ධ කාරණාවක්ද, කුමක්ද ප්‍රශ්නය, ව්‍යාපාරයේ කඩා වැටිලාද, යේසුනි ඔබ වහන්සේ මෙයගේ පිළිතුරුව මැනව. මේ ප්‍රශ්නයට හේතුව ස්වාමින් වහන්සේ යම් මනුෂ්‍යයන් කරන කොටගෙනද, අසල්වාසීන් නිසාද, නපුරු ආත්ම, අඳුරු ආත්ම නිසාද, අශුද්ධ බලවේග නිසාද, මේ සියලු තත්ත්ව වෙනස් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබගේ දරුවන්ට ඔබ වහන්සේගේ පිළිතුරු අත්දකින්නට සලස්වන්නට. ස්වාමිනී, වීසා එකේ ප්‍රශ්නයක්ද, රැකියාවේ ප්‍රශ්නයක්ද,
පාස්පෝර්ට් එක සම්බන්ධ ප්‍රශ්නයක්ද? වැටුප ලැබෙන්නේ නැති ප්‍රශ්නයක්ද? දුන්න මුදල් ටික නොලැබීම නිසා ප්‍රශ්නයකට මැදි වෙලා සිටිනවද? කුමක්ද ප්‍රශ්නේ? ඔබ වහන්සේම මේ අයගේ මේ ප්‍රශ්න වලින් එළියට එන්න උදව් කරන්න. ඔබට පුළුවන් මාර්ගයක් නැති තැන මාර්ගයක් විවර කරන්න. මේ දරු කැල ඔබට බාරයි. මේ තරුණ ජීවිත, මේ ළමා ජීවිත මුලා කරන කුඩු, මත්ද්‍රව්‍ය, වැරදි සම්බන්ධකම්, සූදුව, මුලාව, රැවටිල්ල යේසුස් වහන්සේගේ නාමයෙන්, තෘෂ්ණාව යේසුස් වහන්සේගේ නාමයෙන් පාවේවා. මේ දරුවන් මුලා කරන අඳුරු ආත්ම, අශුද්ධ ආත්ම, නරක මිතුරන්ගේ මේ දරුවන්ව නිදහස් කරමැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ දරුවන් ඔබ වහන්සේගේ ඔබ වහන්සේ පෞද්ගලික ගැලවුම්කාස පිළිගන්ටත්, ඔබ වහන්සේට නමස්කාර කරන්නට, ඔබ වහන්සේ අනුව ජීවත් වෙන දරුවන් කරන්නට කියලා යාඥා කරනවා. සියලු රෝග ඔබට බාරයි. අත තබාන ඉන්න ස්ථානවල තියෙන ඒ රෝග, ඇට, මස්, නාර, රුධිර පංචේන්ද්‍රය දැන් සුවපත් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හිසේ සිට දෙපතුල දක්වා. ඒ කැපුම් තුවාලයක් නිසා වේදනාවෙන් සිටින කෙනා ඒ තුවාල ඉක්මනින් සුව වෙන පිණිස, දේවැඩියාව නිසා රෝගය සුව වෙන්නේ නැහැ. ඒ තුවාල ඉක්මනින් සුව වේවා. ඒ පාදයේ ඉවත් වෙන කරන්ට කියලා කියනවා. ඒ තත්ත්වය වෙනස් වේවා. ගෑස්ට්‍රික් රෝගය, ගර්භාෂයේ ප්‍රශ්නේ, ලේවල ප්‍රශ්නේ, ස්නායු ප්‍රශ්නේ ඇතුළු සියලු රෝග, පරම්පරාගත රෝග, පරම්පරාගත බන්ධන, හදිහූනියන් වල බලපෑම නිසා රෝගීව සිටින අය යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා. සුව වේවා. ඔබගේ දෑත් ඔබ ඉදිරියට යොමු කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ දෑත් මේ අයගේ දෑත් මත තබමින් දැන් ඔබ වහන්සේගේ බලයේ කර්ණ කොටගෙන මේ දරුවන්, මේ තරුණ තරුණියන්, මේ වැඩිහිටියන්, රෝගීව සිටින අය, පෞල් ප්‍රශ්න, මුදල් ප්‍රශ්න සහ නොයෙක් ප්‍රශ්න සමග සිටින අය, කම්මැලිකමෙන් සහ නොයෙකුත් වැරදි වලින් එළියට එන්න බැරුව ඉන්න තරුණ ජීවිත පාවා ඔබ ස්පර්ශ කරලා දැන් අලුත් දෙයක් කරමැනව. බලවත් දෙයක් වෙන්න සලස්වන්නට, පුදුම දෙයක් වෙන්න සලස්වන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. ඔබට ඔබගේ අවශ්‍යතා, රෝග ප්‍රශ්න ගැන, දරුවන් ගැන තව තවත් යාඥා කර ගන්න ඕන. අපිත් එක්ක එකතු වෙන්න සවුන්දා ඉඳන් සිකුරාදා දක්වා ශ්‍රී ලංකන් වේලාවෙන් පාන්දර 5ට Zoom එක කරා අපි යාඥා කරන්නට අපි එකතු වෙනවා. බොහෝ සෙනගක් හැම උදෑසනකම එකතු වෙලා ඔවුන්ගේ අවශ්‍යතා ගැන අපි යාඥා කරනවා. ඔබත් ඇවිල්ලාම බලන්න පාන්දර 5ට. සෑම බදාදම දහවල් එකට යුවනටලොන් ලයිව් විත් පාස් ඔස්මන් කියන YouTube channel හරහා එකතු වෙන්න යාඥා කරන්න. සෑම සෙන්සුරාදාම හවස 6 මාට Zoom එක අපි යාඥා කරන්න එකතු වෙනවා සභාව ගැන, දේශය ගැන. සෑම ඉරිදම උදෑසන 10 මාට IC ශ්‍රී ලංකා ෆෙලෝෂිප් කියන YouTube channel එක හොංකොං වල අපගේ දේව මෙහෙයත් එක්ක සජීවීවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට පිළිතුරක් ඕනේද? ඔබට යන්න සභාවක් නැද්ද? මැද පෙරදිග සහ විවිධ දේශයන් වල සිට එකතු වෙන්න අපිත් එක්ක. ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් WhatsApp එකට අපිට මැසේජ් එකක් එවන්න. අපේ දුරකථන අංකය ධන ලකුණ 852 62781410. ඒ වගේම මවුඩ උනන්දු කරනවා. අපිට ගොඩාක් අයගේ ඒ කන්ටැක්ට්ස් නම්බර්ස් අපිට නැති වෙලා තිබෙනවා. ඒ නිසා ගොඩක් අයට මේ ඩේලි ඩිවෝෂන් එක ලැබෙන්නේ නැහැ කියලා අපිට දැනගන්න ලැබී තිබෙනවා. ඔබට පුළුවන් නම් ඒ හැමෝම ගැන හොයලා බලලා මේ ඩේලි ඩිවෝෂන් එක එයාට ලැබෙන්න සලස්වන්න. ඒක තවත් බොයගේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්න යයි. ඒ වගේම තාමත් අපේ YouTube channel subscribe කරලා නැත්නම් ඔබ ආදම subscribe කරන්න bell icon එක click කරන්න comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔහෙනම් අද දවසෙත් අපි ගීතාවලිය පොතේ 121 වෙනි පරිච්ඡේදය අපි සාධන කළා අපි කියමු. කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි. මඩුපකාර පැමිණෙන්නේ කොතනින්ද? මඩුපකාර පැමිණෙන්නේ ආසත් පොළවත් මැවූ ස්වාමින් වහන්සේගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේ නොනිදනසේක. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේගේ දකුණ අතින් නුඹට සෙවණය. දාවලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින් වහන්සේ සිළුන් අපරින් නුඹ ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. දැන් පටන් සදා කාලට ස්වාමින් වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂා කරනසේක. එහෙමනම් දන්වන් ඩේලි ඩිවෝෂන් එක ආනයි ලස්සන්ට ගැලපෙන්ට පිළිවෙලට තියෙන ඇඳුම් ටික අතර මොනවද කරන්න පුළුවන්? හොදන්ට එනවා හොදන්න. අයන් කරන්න ඕනෙම අයන් කරන්න. ගැලපෙන්ට පිළිවෙලට ඇඳ පැළඳ යාත්නා කළා දේවවචනී කියවලා කන්නාඩි ගාවරිල් කියන මම අද දේවවචනට විරුද්ධව කිසිවක් කරන්නේ නැහැ. ඒ වගේ පවුල ලස්සන කරගන්න ඔබ ගොඩක් මහන්සි වෙනවානේ. මා ඔබට කරන යෝජනාව පවුලත් එක්ක යාත්නා කරන්න පටන් ගන්න. බයිබලය කියවන්න පටන් ගන්න. සභාවට යන්න පටන් ගන්න.
පවුලත් එක්ක එකතු වෙලා කෑම ටික කන්ට විනෝද වෙන්න ප්‍රීති වෙන්න පටන් ගන්න. පවුලත් එක්ක එකතු වෙලා ගේ දොර පිරිසුදු කරලා පවිත්‍ර කරලා ලස්සනට තියාගන්න මහන්සි ගන්න. සියල්ලට වඩා ස්වාමි පුරුෂයා බිරිඳන් ලෙස ඔබ කියන්න මේක අපේ පවුලයි. අපේ පවුල අපි ආරක්ෂා කරගනිමු. අපේ පවුලට අපි කැපවෙමු. දෙවියන් වහන්සේ ඔබේ පවුල ආරක්ෂා කරන්න යනවා. රට වෙනින් ඉන්නකොට ආයාත්නා කරන්න. ඇතුළාන්ත මිනිස්සු ලස්සනට තියාගන්න. හැමෝටම ආදරය කරන්න. ආදරණීය මිනිස්සු ලෙස ජීවත් වෙන්න. හැමෝටම ආදරේ හිතෙල් ලෙස ජීවත් වෙන්න. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එනම් දාසන ස්වාමීන් වහන්සේ කසන වචනයද සියලු අවශ්‍යතාවයන් දාත්නා කිරේ බලාපොරොත්තු වෙමින් අපි හැමෝම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක් සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත වචනේ ක්‍රියාවට යොදවන්න.